හායි යාළුවනේ. නවකතා දහන YouTube නාලිකාවට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ඔයා වෙනුවෙන් ලස්සන කතාවක් අරගෙන ආවා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා කතාව රස විඳින්න කියලා. ඒ වගේම ඔයාගේ හිතට දැනෙන ආදරණීය අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න ඕන. එහෙනම් ආරාධනා කරනවා ආදරෙන් රස විඳින්න කියලා. ගිහින් එන්නම්. බයි. හායි ඉතින් කොහොමද? ඔන්න ඔයාලා වෙනුවෙන් අලුත් මලුත් කෙටි කතාවක් අරගෙන ආවා. සල්ලාල ප්‍රේමයක්. ඕයි වෙලාවට ඵලයන් දන්නවනේ අද වැඩේ ගැස්සුනොත් උඹලා ඔක්කොටම වෙන දේ එක බල්ලෙක්ට බත් ගන්න එක දතක් තියන්නේ. හරි බොස් බය වෙන්න එපා. අපි මේ යන ගම. ඵලයන් ඉක්මනට. ජානු තම ප්‍රාණ සම මිතුරිය කසුනගේ සද්දේ ඈත තියාම ඇහෙද්දී ජානු තම කේශ කලාපේ ගස්සලා ඒ පැත්ත බලද්දී ජානුව කසුනිට පෙනුනේ හරියට හින්දි නීලියක් වගේ. මොකද කසු බෙරිහන් දෙන්නේ? අනේ අම්මෝ මගේ බඩත් මොකක්ද වුණා? මේ වතුර ටිකක් දීපන්කෝ. ජානු කසුනිට වතුර බෝතලේ දික් කරේ hina වෙමින්. ඒ පාර මොකද්ද හොයාගත්ත ඕපේ? වතුර උගුරු කීපයක්ම බඩට දාගෙන හුස්ම ටිකක් වේගෙන් පිට කරලා තම ලය සැහැල්ලු කරගත්ත චබී යාළුවා දිහා බලන් ජානු ඇහුවා. මං කතා කරද්දි ඈත ඉඳන් උඹ හැරිලා බැලුවෙන එක කාජල් වගේ. ඒක කියන්නද දුවන් ආවේ? නෑ බං ෆයිනල් ඉයර් රිසල්ට් අවුට් වෙලා. උඹ තමයි බෙස්ට් ඔප්. මට මාර සතුටුයි බං. ජානු හිනාවකින් කෙල්ලට සංග්‍රහ කරලා ඇඳ හිටපු චිත්‍ර කුරුටු ගන්න ගත්තී කසුට තරහ ගියා. මොකද්ද බං? උඹට සතුටු නැද්ද? මට කියපන් උඹේ රිසල්ට් එක. මට මේ කසු ගොත ගහද්දි නම් ජානු චිත්‍ර පැත්තක තියලා නැගිට්ටා. මේ දැන් කියන ලෑස්ති වෙන්න එපා කසු දුක හිතන මූණක් මවා ගත්තා. මං හිතුවේ නෑ බං මං මෙහෙම වෙලා ඇති කියලා. මං පාඩම් කරානේ බං. ඒ ටික කියද්දිම ජානු ඈත බලාගත්තේ කඳුළු පුරවන්. මොකද ජානු සෑහෙන මහන්සි වෙලා කසුවට කුප්පි දැම්මේ කසුවත් පාස් කරගන්න ඕන නිසා. මට හිතාගන්න බෑ බං මං පාස් වෙලා මේ පාර ඔක්කොම. ඒක ඇහෙද්දී වැටෙමින් තිබුණු කඳුළු පීදමින් කෙල්ල හැරුණේ කසුවගේ පැත්තට. දෙන්නත් එක්කම බදාගෙන ඇඬුවා. අනේ උඹට පින් ජානු. උඹ තමා මගේ අතිජාත මිත්‍ර හැමදාටම. අනේ පිස්සි මට සතුටුයි මෝඩියේ. යන්දර පැත්තට. කසු ඇහුවේ ජානුගෙන්. මං එන්නම් කසු. විනාඩි 10න් එනවා මේක ඉවර කරලා. ඔයා යන්කෝ. එහෙනම් ඉක්මනට එන්න ඕන හොඳේ. හැමෝම උඹ එනකම් බලන් ඉන්නවා. හරි මං එන්න ටින් ගාලා. කසු ගියාට පස්සේ ජානු ආයෙ වාඩි වෙලා තමන්ගේ වැඩේ කරන්න ගත්තා. ජානු එක පාර ගැස්සිලා ගියේ ඈත ඉඳන් දුව කිරෙන සසිතව දැකලා. ජානු මට පොඩි දොවක් කරනවද? මේ පෙන් එකක්. මේක පරිස්සම් කරගන්න. හෙටින් පස්සේ මට එන්න බැරි වුණොත් ඔයා තමයි මේකේ තියෙන දේවල් එළියට දෙන්න ඕන. මේකේ තියෙන දේවල් එකතු කරන්න මම මාර කට්ටක් කෑව ජානු. ප්ලීස් ඔයාට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. මං වෙනුවෙන් මේක කරන්න ජානු ප්ලීස් ජානු. මේකේ මොනවද තියෙන්නේ? මට මුකුත් තේරෙන්නේ නැහැ. ඔයාට ඔක තේරුම් කරන්න මට වෙලාවක් නෑ දැන්. කවුරු හරි ඇවිත් මං ගැන ඇහුවොත් දැක්කේ නෑ කියන්නේ. මං යනවා. මතකනේ? ඕක පණ වගේ රකින්න. ඕක වෙනුවෙන් මැරුණත් මට දුකක් නෑ. මගේ පවුල පිටින්ම විනාශ කරපු එකාගෙන් මට පරිගන්න තියෙන එකම දේ ඕක. ඔය සාක්ෂි එකතු කරන්න මං සෑහෙන දේවල් කරා. දැන් මට මොනවා වුණත් දුක නෑ. මං විශ්වාස කරනවා ඔයා ඒක කරයි කියලා. ජානුට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා සසිත දිව්වේ වේගෙන්. ජානු හොඳටම බය වුණා. පෙන් එකත් අතේ තියන් වටපිට බැලුවේ කවුරු හරි සසිතගේ පස්සෙන්වත් එනවද බලන්න. ඊට පස්සේ ජානු එයාගේ පොඩි සයිඩ් පොකට් එකට ඒ පෙන් එක දාගෙන නැගිට්ටේ ළමයි ඉන්න දිහාවට යන්න. තවත් මෙතන ඉන්න බෑ කියලා ජානුට හිතුණා. ජානු සමර දිවාකර කියන්නේ කෝටිපති තාත්තෙක්ගේ සාමාන්‍ය දුවක්. එහෙම කියන්නේ ඇයි කියනවා නම් ජානු ගෙව්වේ හරිම සරල ජීවිතයක්.
බස් එකේ කැම්පස් ආවේ ගියේ. යාළුවා හැමෝටම එක වගේ සැලකුවා. කොටින්ම කිව්වොත් ජානු හරිම චාම් කෙල්ලක්. ජානු තමයි බැච් එකේ බැචි. ඒ කියන්නේ ඉගෙන ගන්න වගේම ලස්සනින් හැම දෙයකින්ම කෙල්ලව පරාද කරන්න කාටවත් බැරි වුණා. මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ සින්නගේ ඉඳන් ජුන්න වෙනකන් හැමෝම ජානුව දන්නවා. ජානුගේ අම්මා නෑ. පොඩි කාලෙම නැති වෙලා. ජානුගේ තාත්තට ජානු පණ වගේ. කෙල්ල බස් එකේ ගියත් කොච්චර නිදහසේ හිටියත් ජානු නොදන්න දේ තමයි ජානුගේ පස්සෙන් හැම වෙලේම සමර දිවාකර ඒ කියන්නේ ජානුගේ තාත්තා බොඩිගාඩ්ස්ලා දාලා තිබුණා කියන එක. ජානුගේ තාත්තට තිබුණු සල්ලි කන්දරාවේ හැටියට ජානුගේ කිසිම ආඩම්බරයක් නැති කමටයි නිහතමානී කමටයි ජානුට හැමෝම ආදරය කරා ගරු කරා. කෙල්ල හැම වෙලේම නැතිබරි අයට හොර රහසෙම උදව් කරා. සසිත දුන්නු පෙන් ඩ්‍රයිව් එකත් අරන් චකිතයෙන් වගේ කෙල්ල එද්දි දැක්කා අමුතු මිනිස්සු 3 දෙනෙක් කලබලෙන් වගේ කෙල්ලගේ පැත්තට එනවා. එක්ස්කියුස් මී මේ නංගි ඔයා මේ සසිතව දැක්කද? කෙල්ලට බය හිතුණත් ඒ බවක් නොපෙන්වමින් කතා කරන්න සෑහෙන උත්සාහයක් ගත්තා. සසිත නෑ මං දැක්කේ නෑ. සමහර විට කැන්ටිමේ ඇති. නෑ මේ පැත්තට යනවා දැක්කා කියලා මේ ළමෙක් කිව්වා. එහෙනම් ඉතින් මං දකින්න එපයි. මං නම් දැක්කේ නැහැ. ඔයාලා ගිහින් බලන්නකෝ. එහෙම කියලා කෙල්ල අඩියට දෙකට එතනින් යන්න ගියා. ඒ ආපු කට්ටිය කෙල්ල කියපුවා අහන්නේ නැතුව දිගටම ඒ පැත්තට ගියේ කෙල්ල ගැනත් පොඩි සැකයක් දැනෙද්දි. යාළුවෝ එක්ක hina වෙලා වෙන් වෙලා යන දුකට අඬලා ගෙදර ආපු කෙල්ලට මහන්සියට නිින්ද ගියා. පෙන් එක ගැනත් අමතක වුණා. රෑ වෙලා කෙල්ලට ඇහැරුනේ තාත්තා දොරට ගහන සද්දෙට. පුතා මේ ඇයි තාත්තා? නිවුස් වලට ඔයාලගේ කැම්පස් එකේ ළමෙක් මරලා දාලා කියලා ගියා. ෆැකල්ටි එකත් ඔයාලගේ එකමයි. එකම ඩිපාර්ට්මන්ට් එකේ. බලන්න දුව පොඩ්ඩක්. මොකද තාත්තා නම ඒ ළමයාගේ? නම මොකද්ද මේ සසු නෑ මේ සසිත. ඔව් සසිත තමයි. දෙයනේ තාත්තා. ඒකනේ දුව බලන්නකෝ ඉතින්. ඒකයි මං ඔයාලට කියන්නේ තනියම ගම බිම නවත්තන්න කියලා. කෑම කන්න එන්න දුව හොඳේ. මට මහන්සි. ඒ නිසා මං රසෙන් කෑවා. ඔයා නිදි හින්දා. දැනුත් මේ දුවන් ආවේ අර යාළුව ගැන කියන්න. මං නිදා ගන්න යනවද? සුනීත කෑම රත් කරලා දෙයි. කන්න එන්න. good night දුව. good night තාත්ති මං එන්නම්. සමර දිවාකට ගියාම කෙල්ල කැම්පස් එකේ ගෲප් එකේ බලද්දී කතාව ඇත්ත කියලා තේරුණා. එහෙම්ම කෙල්ලට මතක් වුණේ පෙන් එක. ඒක ලැප් එකට කනෙක්ට් කරලා බලන්න ගත්තේ දොරත් ලොක් කරලා. දෙයනේ මේ මොනවද මේ ඉන්නේ වීර අංකල්නේ. ඒකේ තිබුණේ ඇමති වීරසුන්දරගේ කෙරුවාව. වීරසුන්දර තමන්ගේ තාත්තගේ ගජ ආලුවෙක්. නිතරම කෙල්ලගේ ගෙදරට එනවා යනවා. වීරසුන්දර ඇමතිගේ හොරජාවාරම් ඔක්කොම වීඩියෝ පිටින්ම තිබුණා. ඩ්‍රග්ස් ගෙන්නන ඒවා බෙදන හැටි, මිලදී ගන්න විදිය, ඊට අමතරව පවත්වන් යන ගණිකා මඩම්, තව ඉල්ලීගල් වැඩ ගොඩක් තිබුණා. මේක රිලීස් වුණොත් මේ පාර ඡන්දය ඉරලා ඉවරයි කියලා කෙල්ලට තේරුණා. අවුරුදු ගානකට හිර යන්න මේ සාක්ෂි හොඳටම ඇති කියලා කෙල්ලට හිතුණා. බලන් ගියාම මේ මිනිහා සිංහම පොරවන්න ඉන්නේ. අපේ තාත්තිත් මේවට සම්බන්ධද දන්නේ නෑ. එහෙම වෙන්න බෑ. මාත් මොනවා හිතනවද මන්ද තාත්ති ගැන. ජානු හිතුවා. ජානුට මතක් වුණා සසිතගේ ගෙදර අයව කවුරු හරි ගේ ඇතුළෙම ගින්දර දාලා තිබුණා කියලා. සසිතගේ නංගි වීරය අංකල්ගේ පුතා සුනෙත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තිබුණා කියලාත් ඒ දවස්වල කටකතාවක් ගියා. ඒත් ඒකේ ඇත්ත විස්තරේ දන්නේ කවුරුත්. එතකොට ඒ ගිනි තිබ්බ වැඩේ කරේ වීරය අංකල්ද? සසිත කොහොමත් වැඩිය ගෙදර ගියේම නෑනේ. කැම්පස් එකේමනේ හිටියේ. අනේ මන්දා. මන් දැන් මොකද මේකට කරන්නේ? ඔක්කොටම කලින් කාලා එන්න ඕන. කෙල්ල පහලට ගිහින් කෑම කන ගමනොත් හිතුවේ මේක ගැන. කොච්චර වද දුන්නත් ඌ කිව්වෙම නෑ ඇමතිතුමා. පස්සේ ඉතින් වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
අනික මං එද්දි මූ ඌට තියලා. පොඩියා කිව්වේ ළඟ හිටපු ගොන් තක්කඩි ඇඟ විතරක් දින මොලයක් නැති අජිත්ව පෙන්නමින්. යකෝ එහෙම කියලා හරියනවද? තොට වැඩක් දුන්නම හරියට කරනවනේ. මේ පාර ගැස්සුනේ කොහමද? කොහෙන් හරි ඒ පෙන් එක මට ඕනේ පොඩි. එහෙම නැති වුණොත් උඹට ජීවත් වෙන්න වෙන්නෙත් නෑ. එක මතක තියාගනින්. දන්නවනේ මේ වීරේ කිව්වොත් කිව්වා. පොඩි නොහොත් කේෂව් ළඟටම වෙලා වීර කියද්දී පොඩිගේ ඇස්වල නම් බයක් ගෑවිලාවත් තිබුණේ නෑ. පොඩි කියන්නේ පාතාලේ රන් කරන පාතාල නායකයෙක්. ඒත් පොඩියාගේ වැඩ තාම පොලිසියට මාට්ටු වෙලා නෑ. පාතාල වැඩ කරාට අවුරුදු 26ක කොල්ලෙක් තාම. මේන්ටේන් කරපු සික්ස් පැක් බොඩි එකක් කොල්ලට තිබුණේ. කොල්ල හැන්ඩියා. හරි හරි ඇමතිතුමා කලබල නැතුව ඉන්නකෝ. අපි හොයමු. හොයපන් ඉතින් හොයපන්. චන්දර කලින් මොකෙක් හරි බල්ලෙක් ඕකට වැඩේ දුන්නොත් සේරම ඉවරයි. එහෙම කියලා ඇමතිතුමා යන්න ගියා. පේනවනේ උඹ නිසා මට උගේ ගෙම්බර බලන්නත් උනා. යකෝ මට ගැස්සුනේ එකම වැඩේ මේක. ඒකත් මට එන්න බැරුණානේ. උඹලට මං කිව්ව වෙලාවට ඵලයන් කියලා. හරි හරි බොස් කොහොම හරි හොයමු. ඌකගේ බෝඩිමෙන් හොයන්න පටන් ගනින්. සසිතගේ බෝඩිමට පැනලා බැලුවත් කිසිම දෙයක් හොයාගන්න හම්බුනේ නැහැ. මොකද්ද අයිස දැන් කරන්නේ? කොහෙන්ද මේ මගුල හොයාගන්නේ? බොස් එදා පොඩි සැක හිතන දෙයක් වුණා හැබැයි. මොකද්ද? ඒක මේ කෙල්ලෙක් ඌ ගියා කියලා අපිට හොඩුවාව ආපු පැත්තේ ඉඳන් කෙල්ලෙක් ආවා. ඒකි බය වෙලා වගේ උත්තර දුන්නේ. බය වෙන්නේ නැති උඹලව දැකලා? නෑ බොස් වෙන මොකක් හරි දෙයක් මට දැනුණා. ඒක නිසා මං ඒ කෙල්ල ගැන හෙව්වා. ඒකි මේ කියපන් ඉතින්. ඒ කෙල්ල සමර දිවාකර ලොක්කගේ දුව. මොකක්? ඔව් බොස් සමර දිවාකරයාගේ දුව කියලා හිතන්නවත් බෑ. ඒ තරම් නෝමල් කෙල්ලෙක්. හරිම සාමාන්‍ය විදිහට ඇඳලා හිටියේ එදා. මූ ඒ පෙන් එක ඒ කෙල්ලටවත් දුන්නද දන්නේ නැහැ. ඒක හොයන්න ඉතින් ඒකේ රූම් එකට පනින්න වෙනවනේ. ඔව් බොස් වෙන ක්‍රමයක් නෑනේ. උස්සන්නත් බෑ. ඒ ගෙදරට පනින එක රිස්ක් එකක් ඕයි. ඒත් මොනවා කරන්නද? බලමුකෝ. එදා රෑ සමර දිවාකරගේ ගේ වටේට පොඩි ඇතුළු පිරිස සර්ච් පාරක් දැම්මා. බොඩි ගාඩ්ස්ලා දෙන්න කැම කන්න යන්නේ එකම වෙලාවට. ඒක රෑවල් කීපයක් බැලුවම හොයාගන්න පුළුවන් වුණා. 10 මාර වෙද්දි උන් කන්න යනවා. ආයේ පැන ගන්න වෙන්නේ ඔකුන්ට නිින්ද ගියාම තමයි පොඩ්ඩකටවත්. කැමරා නම් ගහලා නැත්තේ ඇයි කියලා පොඩියටත් ප්‍රශ්නයක් වුණා. කෙල්ලගේ රූම් එක තියෙන තැන හොයාගත්තේ දවසක් කෙල්ල කෝල් එකක් ගන්න බල්කනි එකට ආව වෙලාවේ. ඊළඟ දවසේ කෙල්ලගේ රූම් එකට පනින්න පොඩියා නොහොත් අපේ කේෂව් කොල්ලා ලෑස්ති වුණා. බොඩිගාඩ්ස්ලා කන්න ගියාම පොඩියා තනියම තාප්පෙන් පැන්නා. කෙල්ලගේ රූම් එක තිබුණේ උඩ තට්ටුවේ. ඒ හරියට නගින තැනට ගියාම බොඩිගාඩ්ස්ලාට පේන්නේ නැහැ. කොල්ල හදන්නාව ලණුවේ කොනේ කොක්කක් හදලා තිබුණේ. එක පාරක් විසි කරත් බාගෙට වැදිලා ආය ආවා. දෙවැනි පාරත් හරි ගියේ නෑ. තුන්වෙනි පාර විසි කරද්දී නම් කොක්ක හොඳට පැටලුණා. කොල්ල ලණුව ආධාරයෙන් නැගලා ඊට පස්සේ බිත්ති අල්ලන් රූම් එකේ බල්කනි එකට පැන ගත්තා. ඊට පස්සේ ලණුව උඩට අරගෙන ඒකත් හංගලා කොල්ල බැලුවේ කාමරේ. කෙල්ල ඇඳට වෙලා ෆෝන් එක ඔබමින් හිටියේ ඉයර්බඩ්ස් ගහගෙන සද්දෙන් සින්දුවක් අහගෙන. ඒක නිසා එළියේ සද්ද බද්ද කෙල්ලට ඇහුනේ නෑ. බල්කනි එකට යන්න තියෙන ජනේලෙත් හොඳට ඇරලා දාලා තිබුණේ. කොල්ල ඇතුළටම ඇවිල්ලා ජනේල් වහලා දැම්මේ සද්ද ඇහෙන්නේ නැති වෙන්න. වැහෙන්න කර්ටන් එකක් දැම්මා. ඊට පස්සේ කොල්ල බැලුවේ දොර දිහා. දොර හොඳට ලොක් කරලා තිබුණේ. ඒක නිසා බයක් නැතුව කොල්ලා කෙල්ලට ලං වුණා. කෙල්ලට දැනුණ අමුත්තක්. හරියට කවුරු හරි Taman දිහා බලන් ඉන්නවා වගේ. ඒක නිසා ඉයර්බඩ්ස් දෙක අයින් කරලා හැමින් පිටිපස්ස බැලුවේ බයෙන්. බලපු හොල්මන් කතා එකින් එක මතක් වෙන්න ගත්තා. එක පාරට හැරෙද්දී කෙල්ල දැක්කේ මූණ වහගත්ත කෙනෙක්ව. ඒ දැක්ක විතරයි කෙල්ල කෑ ගහන්න කට ඇරියත් බායටම කලන්ත දාලා වැටුනේ කොල්ලට තව ලේසි කරමින්. ඒත් නයිට් එකක් ඇඳන් ටෙඩිය ගොඩක් වට කරගෙන
රෝස පාට ඇඳක ඉන්නේ ලස්සනම ලස්සන රෝසමලක් නේද කියලා දැකපු කොල්ලට මොහොතකට තමන් ආපු වැඩේත් අමතක වුණා. කෙල්ලගේ රෝස පාට දෙතොල් වලටම යන ඇස් නවත්ත ගන්න වෙරදරද්දි අකීකරුව ඒව නතර වුණේ නයිට් කිට් එකේ ටී-ෂර්ට් එකෙන් තරමක් ඈත් වෙලා පෙනුණු කිරි පැහැ ඉඟ දැකලා. ආව වැඩේ කරපම් පොඩි අහුනොත් උඹ ඉවරයි. තමන්ටම කියාගත්ත කොල්ලා පියවිසිහියට ආවා. කෙල්ල ඇඳේ සිහිසුන්ව ඉද්දී කොල්ල තමන්ගේ වැඩේ පටන් ගත්තා. එකින් එක ඇද කොනක ඉඳන් පැය දෙකක් තිස්සේ බැලුවත් කොල්ලට මොකුත්ම හොයාගන්න හම්බුනේ නෑ. මුළු කාමරේම බැලුවා. කබඩ් වල ලාච්චු වල ලැප් එකේවත් ගහලා තිබුණේ නැහැ. කෙල්ල ඒක හංගලා තිබුණේ කවුරුවත් නොහිතන තැනක. කේෂව් කොච්චර හෙව්වත් කොල්ලට හොයාගන්න පුළුවන් වුණේ නෑ. ටික වෙලාවකින් ජානුට හෙමින් සිහිය ආවා. ඒත් ඒක කේෂව් දැක්කේ නැහැ. කෙල්ල හෙමින් ළඟ තිබුණු වීදුරු බෝතලය ගත්තේ ඔළුව හිල් කරනවා කියලා හිතාගෙන. දෝතින් මේක බදාගෙන හෙමින් කෙල්ල කේෂව් ළඟට ලං වුණා. එක පාරටම කෙල්ලගේ පැත්තට හැරුණු කේෂව් ජානුගේ බෙල්ලෙන්ම අල්ලගත්තේ කෙල්ලගේ කටත් වහන් කෙල්ලව බිත්තියටම හේතු කරගන්න ගමන්. උඹට මම මොකෙක් වගේද පේන්නේ? මට සසිතයා දීපු පෙන් එක දීපන්. නැත්තම් මෙතනම උඹ ඉවරයි. තමුසෙද එය අහිංසකයව මැරුවේ. තමුසෙට නම් හොඳක් වෙන්න එපා. මොන පෙන් එකක්වත් මන් ළඟ නෑ. තිබුණත් මාව මැරුවත් මන් දෙන්නෙත් නෑ. අන්න ඒක හොඳ. කෙල්ලට එච්චරයි කියන්න හම්බුනේ. කේෂව් මූණ ආවරණය කරලා තිබුණු කළු පාට රෙද්ද අයින් කරලා කෙල්ලගේ දතෝ තදින් සිපගත්තේ ජානුගේ හුස්මත් හිර වෙන ගානට බෙල්ල තද වෙද්දී. කොච්චර දැඟලුවත් බේරෙන්න බැරි වුණා. දතොල් අතාරීදී කෙල්ලට දැනුනේ ලේ රසක්. කේෂව් දෙනෙත්වින් ගජ සිංහව පුදුම කරවමින් ජානු අඬාගෙන බිම වාඩි වුණේ බිත්තිය දිගේ රූරලා. මොකද මේ අඬන්නේ? මගේ ෆස්ට් කිස් එක අනේ දෙයනේ මගේ ෆස්ට් කිස් එක තමුසෙ බලෙන් ගත්තා. මොකද්ද? මං කවදා හරි බඳින කෙනාට තමයි මගේ ෆස්ට් කිස් එක දෙන්න හිතන් හිටියේ. තමුසෙ මහා නරුම බූරුවෙක්. මෝඩයා. කේෂව් ෆුල් හොල්මන්. මේ හොරතල් සීන් කොල්ලට කොහොමත් හුරු නෑනේ. කොල්ලා හිතුවේ කෙල්ල බය වෙයි කියලා. ඒත් උනේ වෙන දෙයක්. මේ වගේ කෙල්ල අඬන වෙලාවට ඒ කෙල්ලව තුරු කරන් සනසනව කොල්ල කතාවල දැකලා තියෙනවා. ඒක නිසා කේෂව් ටිකක් බයෙන් කෙල්ලගේ ළඟට ආවේ ජානු අඬද්දි දුක හිතිලා. හරි අඬන්න ඕනේ නෑනේ. පෙන් එක නෑනේ. මං යන්නම් අඬන්න එපා. එහෙම කියලා කොල්ලා ජානුව නොදැනුවත්වම පපුවට තුරුල් කරගත්තා. ජානුට දැනුනේ මහා අමුතු හැඟීමක්. කෙල්ලගේ ඇඬිල්ල සම්පූර්ණයෙන්ම නැවතුණා. ඊට පස්සේ ජානු කතා කරන්න ගත්තේ හරියට ඇඬුවා කියලා මතකවත් නැති විදියට. කෙල්ලනේ ඔයා හරියට සුපර්මෑන් වගේනේ. මං කවදාවත් හිතුවේ නෑ මෙහෙම කොල්ලෙක් මගේ කාමරේට පණී කියලා. අපේ යාළුවෝ දැනගත්තොත් උන් මැරෙයි. මේ අහන මෝඩ කෙල්ල. මං තමුසෙ හිතනවා වගේ එකෙක් නෙවෙයි. මං පාතාලේ. මං නපුරු නරක මිනිස්සෙක්. මට පෙන් එකක් හොයලා දෙන්න ඕඩර්ස් ලැබුණා. මං ඒක හොයනවා. තමුසෙ හිතනවා වගේ සුන්දර නෑ මේවා. ඉතින් ඔයාට පුළුවන් අනුන්ගේ දේවල් නොකර ඉන්න. මොකටද අනුන් කියන ඒවා අහන්නේ? ඒක තමුසෙට වැඩක් නෑනේ. මං යනවා. තමුසෙට මොන හරි හොඩුවාවක් ලැබුණොත් මට කියනවා. නැත්තම් අර මිනිහා මාව මරන් කයි. කවුද? වීරේ අංකල්ද? එයාට එච්චර දෙයක් කරගන්න බෑ. මොකද්ද? කෙල්ලට තේරුණා තමන් බෙල්ල මුලින්ම අහුණා කියලා. ඇයි තමුස බොරු කිව්වේ? දීපන් තියෙන තැනකින් ඒක. ඔබ දන්නවා ඒක ගැන? ඔව් මං දන්නවා තමයි. දැන් පොඩ්ඩක් නටන්නේ නැතුව මෙතනින් වාඩි වෙන්න. කෙල්ල ඇඳ පෙන්නුවම කේෂව් ඒකේ වාඩි වුණ සුදුම සුදු කටකාරි දිහා විමසිලිමත් බැල්මක් හෙළලා. කෙල්ලෙක් හිටියා.
එයාගේ නම ශෂිකලා. හරිම ලස්සන පින්පාට ඉගෙන ගන්න දක්ෂ කෙල්ලෙක්. කොල්ලෙක් එක්ක යාළු වුණා වැඩි දවසක් නොයා. හැබැයි ඒ යාළු වුණේ වෙන කාත් එක්කවත් නෙවෙයි. වීරේ අංකල්ගේ පුතා සුනෙත් එක්ක. ඌ හැම ඕන එපාකමක්ම ඒ කෙල්ලගෙන් සපුරගෙන අන්තිමට ඒ කෙල්ලව ජානු කතාව නවත්තලා දිග හුස්මක් ගත්තා. කියන්න දිගටම. අන්තිමට ඒ කෙල්ලවගේ යාළුවන්ටත් දීලා දෙන්න පුළුවන් දස වදම දීලා අම්මයි තාත්තයි එක්කම ඒගොල්ලන්ගේ ගෙදර ගිනි තිබ්බා. කෙල්ලගේ ඇස්වල කඳුළු පිරීලා. අදම දැක්ක තමන්ගේ කාමරයට රිංගපු නන්නා අඳුරන මිනිස්සෙක් එක්ක මේවා කියන්නේ ඇයි කියලා කෙල්ලටම තේරුනේ නැහැ. ඒක කරේ වීරසුන්දර කියලා ඔයා කොහොමද දන්නේ? මොකද වීරසුන්දර කියන්නේ අපේ තාත්තිගේ හොඳ යාළුවෙක්. ඒගොල්ලෝ අතරේ අමුතු ඩීල් තියෙන්නේ. ඒත් තාත්ති නරක වැඩවලට කැමති නෑ කියලා මං දන්නවා. හැබැයි වීරේ අංකල්ට බාධා කරන්නෙත් නෑ එයාගේ ඉල්ලීගල් වැඩවලට. අනිත් එක ඒ ගර්ල් වෙන කවුරුත් නෙවෙයි. සසිතගේ නංගි. පෙන් එකකෝ. කෙල්ල බැලුවේ කේෂව දිහා කේන්තියෙන්. ඒක මගේ ළඟ තියෙනවා. තමුසෙට ඕනේ ඒක අරුගේ අතර ගිහින් දෙන්නද? ඊට පස්සේ ඌ ආයි සුද්ධවන්තයා වෙයි. කවද්ද මේ නැතුණු මිනිසුන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ? කෙල්ල කේෂව්ගේ අස් දිහා කෙලින් බලාගෙන කියද්දී කොල්ලට දුක හිතුණා. දැන් තමුසේ බට්ටු වැටේ වගේ ඉඳන් ඇමතියට තනියම ගේම දෙන්න දෙන්නේ ආ? ඒක මම බලා ගන්නම්. ඔයා ආයේ පෙන් එකක් ගැන හොයන් මෙහෙ එන්න එපා. මැරකම් කරන්නේ නැතුව තමන්ට වැදගත් දෙයක් කරගෙන ඉන්න බලන්න. ලැජ්ජ නැද්ද? මං හිතුවේ ඌ ඒ දේ කරේ මගේ නංගිට විතරයි කියලා. බලන් ගියාම මූතාව කෙල්ලෝ කීයක් අනාථ කරලාද දන්නේ නැහැ. මගේ අහිංසකීව මට බේර ගන්න බැරි වුණා. මොනවා වුණත් ඕකවත් ඕකගේ පුතාවත් යහතින් ඉන්නේ නැහැ. ඒ කිව්වේ? ඒක දිග කතාවක්. ඉතින් කියන්න මං අහන් ඉන්නම්. කේෂව්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ එළියේ හිටපු යාළුවගෙන්. අවුලක් නෑ බං. මෙහෙ ඇති පෙන් එකක් නෑ. හැබැයි චීස් කෑල්ලක් නේ බං. අතාරින්නේ කොහමද? උඹලා ඵලයක් මං හෙමින් එන්නම්. කෝල් එක කට් කරපු කේෂව් කෙල්ලට සුන්දර හිනාවක් පෑවා. ඇත්තටම ඒ හිනාව ලස්සනයි කියලා කෙල්ලට හිතුණා. මගේ නංගි විතරයි මට හිටියේ. මං එයාව පණ වගේ බලාගත්තා. ඒත් පස්සේ තමා දැනගත්තේ බයික් කාරයෙක් එක්ක පැටලිල්ලක් හදාගෙන කියලා. ඒක හොයද්දි තමා දැනගත්තේ ඒ ඇමතිගේ පුතා කියලා. එදා රෑ මං ගෙදර ආවේ හොඳටම තරහින්. ඇවිල්ලා හතර වටේ හෙව්වත් මගේ නංගි හිටියේ නෑ. නංගි ඇවිල්ලත් නෑ. එයාව මට බලන්න හම්බුනේ ඊළඟ දවසේ බීච් එකේ ගොඩ ගහලා තිබුණ එහෙම්ම කතාව නැවැත්තුව කොල්ලා කඳුළු පිහ දැම්මේ පිටියල්ලෙන්. දෙයනේ ඒකත් කරලා තියෙන මේකද? එතකොට ඔයා පෙන් එක හොයන්නේ පලි ගන්න. මුගේ ජඩ වැඩ නවත්තන්න. මගෙන් තමයි ඕක පාඩමක් ඉගෙන ගන්නේ. කෙල්ල නැගිටලා බාත්රූම් එකට ගියා. ගිහින් බිත්තියේ කොනක තිබුණු ටයිල් කැටයක් උස්සලා ඒකේ අස්සේ හංගලා තිබුණු පෙන් එක ගත්තා. ඇවිත් ඒක ලැප් එකට කනෙක්ට් කරා. මේ සාක්ෂි ඔක්කොම හොයලා තියෙන සසිත. පව් එයා හිංසකයි. ඔයාද එයාව නෑ මන් නෙවෙයි. අපේ එකෙක් අතින් වෙච්ච වැඩක් ඒක. මං එතනට එද්දී වැඩේ වෙලා ඉවරයි. මෙන්න මේක අරන් යන්න. හැබැයි මතක තියාගන්න. හරිම දේ කරන්න. තේරුණාද? කොල්ලා ජානුට තෑන්ක්ස් කරලා යන්න හදද්දී පාන්දර 2යි. ඔයාගේ නම මොකක්ද? යන්න ගියපු කොල්ලගෙන් කෙල්ල ඇහුවා. කේෂව්. යන්න ගියපු කොල්ලා හැරිලා පැත්තකින් hina වෙලා කිව්වා. ගිහින් එන්නම් ජානු. ඉක්මනටම හම්බෙමු. එහෙම කියලා
කොල්ලා බය නැතුව ලණුව පහළට දාලා ඒක දිගේ ගියේ අරුන්දන හොඳටම නිදි නිසා. කොල්ලා ආයේ එයාලා ඉන්න තැනට ගියේ නෑ. කේෂව් ගියේ එයාගේ ගෙදරට. කාලෙකින් ගෙදරට ආවම කොල්ලාට දැනුනේ සැනසීමක්. තමන්ගේ ප්ලෑන් එකට අනුව කොල්ලා වැඩ කරා. බොහෝම පරිස්සමට ඕන කරන සාක්ෂි ඇතුළත් පෙන් එක කේෂව්ගේ පොලිසිය යාළුවෙකුණු නදීරට ලබා දුන්නේ එයා පොලිසියේ ලොක්කෙක් නිසා. වගේම අසාධාරණයට විරුද්ධව වැඩ කරන නීතිගරුක පොලිස් නිලධාරියෙක් නිසා. මේ සාක්ෂිවලට අනුව හිරේ යන්නේ වීරසුන්දර විතරක් කියලා කේෂව් දන්නවා. සුනෙත්ට කොල්ලගේ හිතේ තිබුණේ වෙනම ප්ලෑන් එකක්. සාක්ෂිවලට අදාළව වීරසුන්දර ඇමතියව ඇරෙස්ට් කරන්න වැඩි වෙලාවක් ගියේ නෑ. කේෂව් ගියේ එයාගේ ගෝලයා ටික හිටපු තැනට. අන්තිම වැඩෙත් උන් එක කරේ සාක්ෂියක්වත් හොයාගන්න බැරි වෙන්න. ඊට පස්සේ උන් 6 දෙනාටම කොල්ලා රට යන්න හදලා උන්ව රටින් පිට කරා. ඊට පස්සේ කේෂව් තමන්ගේ සල්ලි වලින් හොඳ බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. මේ අතරේ ජාන් හිටිය සතුටින්. වීරසුන්දරගේ වැරදිවලට මිනිහට අවුරුදු 15ක බරපතල වැඩ සහිතව සිරදඬුවම් ලැබුණා. මොනව වුණත් ජානුගේ තාත්තගේ හිතට සැහැල්ලුවක් දැනුණා මේ වුණ දේ ගැන. ඊට පහුවදාම උදේ නිවුස් වලට වීරසුන්දරගේ පුතා සුනෙත් ගැන කිය කතාවෙන් නම් සමෘද්ධිවාකර කැළඹිලා හිටියේ. මේ වගේ දෙයක් කවුද කරේ? සමෘද්ධිවාකර කිව්වේ උදේ කිරි එකත් අතේ තියන් සෝෆාවේ වාඩි වෙලා කටත් අරන් ටීවී එක බලන් ඉන්න ජානුට. අනේ මන්ද තාත්තා හිතා ගන්නවත් බෑ. සුනෙත්ව මරණ දාලා තිබුණා. ඒකත් ඒ සිරුර බලන්නවත් බැරි වෙන තරමට විනාශ කරලා. ඉතින් එදා රෑ කෙල්ලට හීනෙන් සසිතව පෙනුණා. සසිත සුදු පාට ඇඳුමක් ඇඳලා කෙල්ල ළඟට ඇවිත් තෑන්ක් කරලා නොපෙනී ගියා. අවුරුද්දක් ගෙවිලා ගියේ වේගෙන්. ඒ අතරේ කෙල්ලගේ උපාධි උත්සවය ඉවර වෙලා තාත්තගේ බිස්නස් වලටත් ජොයින් උනේ ආසාවෙන්. මේ කාලේ පුරාවටම ජානුට මතක් වෙන පාරක් ගානේ ඇඳපු චිත්‍ර මිටියක් කෙල්ල බොක්ස් එකක දාලා අරන් තිබ්බා. ඒ ඇස්වල අයිතිකාරයා වෙන කවුරුත් නෙවෙයි කේෂව්. කාලය ගෙවිලා ගිය බොහොම වේගෙන් කියලා කෙල්ලට හිතුණා. එකම එකපාරක් ඒ ඇස් දකින්න තියෙනවා නම් කියලා හිත කෙල්ල ලත වුණා. දුව, ඇයි තාත්ති? මේ අද ඔයාව බලන්න කෙනෙක් එනවා. ලස්සනට ලෑස්ති වෙන්න ඕන. කවුද තාත්ති? මනමාලයක් නොවි ඕන එකෙක්. මේකත් ටිකක් ඒ වගේ වැඩක් තමයි. ලස්සනට ඇඳගන්නකෝ. මොකද තාත්ති? අනේ මට දැම්ම බෑ අනේ ඕවා. හරි දුව, ඒ වුණාට මට වගකීම් තියෙනවා. අම්මත් නැතුව මං ඔයාව අමාරුවෙන් හදාගත්තේ දුව. ඔයා මේ දරුවට කැමති වෙයි. මට ඒක ෂුවර්. කොල්ල හැන්ඩියා ඉක්මනින් ජනප්‍රිය වෙච්ච ලාබාල බිස්නස්මන් කෙනෙක්. කෙල්ල අනිත් පැත්ත හැරිලා කේන්තියට ඇඳේ පෙරලෙද්දි සමෘද්ධිවාකර යන්න ගියා. එනවා කියපු වෙලාව ලං වෙද්දී කෙල්ල ලස්සන දන හිස ළඟට කොට සරල ෆ්‍රොක් එකක් ඇඳගත්තේ මොන වෙලාවේ හරි තාත්තා කතා කරන බව දන්න නිසා. තාත්තගේ නම්බුවත් රකින්න එපැයි. කාර් එකක් ඇවිත් බ්‍රේක් කරන සද්දේ කෙල්ලට ඇහුණා. පැය කාලකට විතර පස්සේ සමෘද්ධිවාකර කෙල්ලට කතා කරපු නිසා ජානු පහලට ආවේ බුම්මගෙන. ඇවිල්ලා ඉන්න මොනස්සයා දිහා බලන්නෙවත් නැතුව බුම්මගෙනම කෙල්ල තාත්ති ළඟින් වාඩි වුණා. ඔන්න කෙල්ලේ මං හිතනවා මට ගැළපෙනම බෑන කෙනෙක් හම්බුණා කියලා. දැන් දුවට තියෙන්නේ දුවට ගැළපෙනවද කියලා බලන්න. සමෘද්ධිවාකර එහෙම කියද්දී ජානු තාත්තා දිහා බැලුවේ නෝක් කාඩුවෙන්. හායි ඉතින් අමුතුවෙන් ගලපන්න දෙයක් නෑ අංකල්. තව මාසෙකින්වත් වෙඩිම ගමු. හුරු පුරුදු කටහඬක් ඇහෙද්දී කෙල්ල පොළව මත රැඳි ඇස් කැරකුවේ ඒ දිහාවට. දෙයනේ කේෂව්? කෙල්ලට කේෂව් දැක්කම ඉන්නේ තාත්තා ළඟ කියලා අමතක වුණා. කේෂව් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා. කෙල්ල වේගෙන් කොල්ල ළඟට ගිහින් ඒ විසල් පපුවට තුරුළුනේ ආත්ම ගානක් බලන් හිටියා වගේ. සමෘද්ධිවාකර පුදුමෙන් වගේ මේ දිහා බලන් හිටියේ. ටිකක් උගුර පෑදුවම දෙන්නම ඈත් වුණා. දෙන්න කලින් දන්නවා වගේ.
මම තමා ගොනා. එහෙමද කොල්ලෝ? නෑ අංකල් මට ඕනුනේ ජානුව සර්ප්‍රයිස් කරන්න. හැමදේම ලස්සනට සිද්ධ වුණා. වෙඩින් එක ලස්සනටම වුණේ ජානුගේ හිත සතුටින් පිරෙද්දී. මෝඩයා මොකද? ඇයි මාව හොයන් ආවේ? ෆස්ට් කිස් එක දෙන්න හිතන් හිටියේ බඳින කොල්ලට විතරයි කිව්වනේ. මතකද මෝඩ කෙල්ලට? අනේ කෙල්ලගේ ඇස් වලින් කඳුළු බේරෙද්දී කේෂු ගැස්සුණා. මං හිතුවේ නෑ ඔයා ආයේ එයි කියලා. ඒත් නොහිතපු විදියට ඔයා මගේ ළඟ අද මගෙම වෙලා. මට හිතා ගන්නවත් බෑ මහත්තයෝ. ඒකද? මම නම් මේ ඇස් දෙක දැක්ක වෙලේ ඉඳන් කොයි වෙලේද මගේ කරගන්නේ කියලා බලන් ඉඳියේ. ඇත්තමද? නැතුව පව් නිසා හිටියේ පාඩුවේ. නැත්තම් එදා කාමරේට පැනපු දවසමයි හනිමූන් යන්නේ. අපෝ නරකයි මහා. දෙන්නම හිටියේ තමන්ගේ ජීවිතේ ලස්සනම දවසක් ගත කරන්න ලෑස්ති වෙමින්. කසාද බඳපු ජෝඩුවකට තමන්ගේ පළමු මද සමය කියන්නෙම මතක ගන්නක්නේ. කේෂව් කෙල්ලව ගත්තේ තමන්ගේ අත් දෙකට. රෝසමල් අතුරපු යහනෙන් කෙල්ලව තියලා ඒ නළලත මත දීර්ඝ හාදුවක් තිබ්බේ ආදරෙන්. ලොකු බිස්නස්මන් කෙනෙක්නේ දැන් මගේ කොල්ලා. කාටද ආඩම්බරා? කොල්ලගේ වටේට කෙල්ල පස්සෙන් එන්නේ සූ ගාලා දැන්. ඒව හදේ මේ ජානු ඉන්නකම් හරිද? දෙන්නෙදත් ගැලවෙන්න. එච්චර චණ්ඩි කෙල්ලෙක්ද මං බැන්දේ? අම්මෝ බයේ බෑ. කොල්ල හෙමින් සැරේ පහත් වුණේ කෙල්ලගේ වතට. ආදරණීය අනුරාගේ හොරාවන් ගෙවුනේ ජානුගේ අයිතිය සතහටම කේෂුවගේ වෙමින්. කේෂුව බිස්නස් වලින් ගොඩාක් ඉස්සරහට ගියා. කෙල්ලත් ඒවට සෑහෙන උදව් කරා. දෙන්නම ගොඩාක් ආදරෙන් ජීවත් වුණා. පුංචි කොළු පැංචිගේ අම්මෙක් වෙන්න ජානුට වාසනාව ලැබුණේ මැරි කරලා අවුරුදු 2ක් ගියාම. ඉතින් ඒ චූටි පවුල හැමදාම සතුටින් ජීවත් වුණා. සමාප්තයි. වැරදි කරපු අයට කවදම හරි දඩුවම් ලැබෙනවමයි. ඒක නිසා හොඳින් ජීවත් වෙන්න. ඉතින් නවකතා දහන අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න ඕන මේ වගේ ලස්සන කතා කියවන්න. ඉතින් පරිස්සමින් ඉන්න ඕන. අලුත්ම කතාවකින් ඉක්මනටම හම්බ වෙමු. ආදරෙයි.